කල්ලා පාර තමයි යනවා. කොටියට ගියා ඉන්නවා. ලංකාවේද? ඔනේ හොට්ටට තියෙන ලංකාවේද ඉන්දියාවේද? ලංකාවේ සමතන. ඉන්දියාවේ සමතන ටික ඉවත් තියෙනවා. Hello guys, welcome to our YouTube channel Panda Couple. අපි අද කොහෙද ඉන්නේ? ඉන්නේ නුවරඑළියේ. ඔව්, අපි නුවරඑළියේ දවස් දෙකක් දවස් දෙකක ට්‍රිප් එකක් ගිහිල්ලා දැන් මේ ඉවර කරලා යන ගමන් ඉන්නේ. අපි මේ දවස් දෙකේ මොනවද කළේ? කොහෙද ගියේ? නුවරඑළියේ මොනවද ලස්සන බලපු තැන්? ඔක්කොම ටික ගේනවා අපේ YouTube channel එකෙන්. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඔයාලා දැනටමත් දන්නවා අපි මේ පාර කොහෙද යන්නේ කියලා. අපි මේ පාර යන්නේ නුවරඑළියට. ඉතින් නුවරඑළිය උදේ 8 වෙනිදා දින ප්ලෑන් කරපු නිසා අපි පාන්දරම ගෙදරින් පිටත් වුණා. වෙනද වගේම අදත් අපි අපේ ගමන පටන් ගත්තේ හෝමගමින්. හෝමගම අවිස්සාවෙල්ල, කරවනැල්ල, ගිනිගත් හේන, වටවල, හැටන්, කොටගල, තලව කැලේ, නානුඔය හරහා තමයි අපි මේ පාර නුවරඑළියට යන්නේ. හැටන් පහුවෙද්දිම, ඒ කියන්නේ කොටගල හරියට ලං කරලා අපි ලස්සනම සන්රයිස් එකක් දැක්කා. අපි එතන ටිකක් වෙලා ඉඳලා ලස්සන ෆොටෝස් ටිකක් ගහලා අපෝ ගමන යන්න පිටත් වුණා. මට මතක විදිහට අපි මේ පහු කරන්නේ කොටගල. ඔයාලා බලාගෙන ඉන්නකො එකපාරටම ක්ලයිමේට් එක චේන්ජ් වෙන විදිහ. අපි මේ ඉන්නේ ඩෙවොන් දියාල ළඟ. මේ දියාල තියෙන හැටන් නුවරඑළිය පාර අයිනෙමයි. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 3740ක උසින් තමයි මේ දියාල පිහිටලා තියෙන්නේ. දියාලේ උස වෙනවා මීටර් 97ක්. ලංකාවේ දියාලිය අතරින් 19 වෙනියට උසම දියාල විදියට හඳුන්වන්නේත් මේක. මේ දියාලට මේ නම ලැබිලා තියෙන්නේ ඒ කාලේ ඉඳලා තියෙනවා ඉංග්‍රීසි ජාතික කෝපි වැවිලිකරුවෙක් ඩෙවොන් කියලා. අන්න ඒ පුද්ගලයා නිසා තමයිලු මේ දියාලට මේ නම ලැබිලා තියෙන්නේ. ඩෙවොන් දියාල පහු කළ කිලෝමීටර් 2.5කට පස්සේ අපිට හම්බ වෙනවා සෙන්ට් ක්ලෙයාස් දියාලේ රෝඩ් සයිඩ් විව් පොයින්ට් එක. මේ දියාලට සිංහල භාෂාවෙන් කියන්නේ ශාන්ත ක්ලෙයාගේ දියාල කියලා. දියාලේ උස වෙනවා මීටර් 80ක්. පළල මීටර් 50ක් වෙනවා. කොත්මලේ ජලාශයේ අතුගංගාවකින් තමයි මේ සෙන්ට් ක්ලෙයාස් දියාල ගලා හැලෙන්නේ. ඉතින් සෙන්ට් ක්ලෙයාගේ ලස්සනත් බලලා අපි ආපහු ගමන පටන් ගත්තා නුවරඑළියට. යන්නේ ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්ද බලන්න. මුලින්ම අපි කරන්න ඕනේ මේ ටිකට් කවුන්ටර් එකෙන් මුලින්ම ටිකට්ස් එකක් ගන්න ඕනේ. අපිට විතරක් නෙමෙයි අපි යන වාහනේට ටිකට් එකක් ගන්න. ටිකට් එක ගත්තට පස්සේ ටික දුරක් යද්දී ආයෙ තියෙනවා ආමි එකේ චෙක් පොයින්ට් එකක්. එතනින් අපේ විස්තර ඉල්ල ගන්නවා. කී දෙනෙක් යනවද, යන අයගේ ID numbers, ළඟම පොලිස් ස්ටේෂන් එක, ඔය වගේ විස්තර. පල්ලෙහා චෙක් පොයින්ට් එකේ ඉඳන් කන්ද මුදුනම තියෙන චෙක් පොයින්ට් එකට, ඒ කියන්නේ කැම්ප් එක ළඟට දුර කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා. ඉතින් මේ කිලෝමීටර් 6 වාහනේ නවත්තන්න නැතුවම ඉහළට ගමන් කරන්න කියලා ආමිකෙන් අපිට උපදෙස් දුන්නා. වාහන නවත්තන්න එපා කියන හේතුව මේක රක්ෂිතයක් නිසා නිතරම කොටි හැම ඉන්නවයි කියලා කිව්වා. ඉතින් අපි කොටි බලන්න ආසාවෙන් ආවට මෙන්න මේ කොටිය විතරයි බලන්න උනේ අන්තිමට. තව දෙයක් කියන්න ඕනේ ඔයාලට, මේ පාරේ 3 wheel වලටයි බයික් වලටයි යන්න අවසර දෙන්නේ නැහැ. ආරක්ෂිත වාහනයක පමණයි යන්න දෙන්නේ. කිලෝමීටර් 6ක දුරක් පහු කරලා ඔන්න අපි ආවා කැම්ප් එකේ මුදුනටම. ඒ කියන්නේ පිදුරු තලාගල කන්ද මුදුනටම ආවා. මේ පේන කාර් පාක් එකේ ඔයාලගේ වාහන නවත්තන්න පුළුවන් හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා. අපි ආවේ මීදුම නැති දවසක් නිසා අපිට පරිසරය හොඳටම බලා ගන්න පුළුවන් වුණා. ඔය ඈතින් පේනවා ශ්‍රී පදස්ථාන කන්ද. ඉතින් මං කලින් කිව්වා වගේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 3 වන බලෑනිය විසින් තමයි මෙතන පාලනය කරන්නේ. හරිම පිරිසිදුයි. බිම ටොෆි කොලයක්වත් නැහැ. ඉතින් ඔයාලත් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ පිරිසිදුකම මේ විදිහටම පරිස්සම් කරන්න. මේ තියෙන්නේ ලංකාවේ උසම පන්සල. එතනින් එහාට නම් අපි ඇත්තටම වීඩියෝ කළේ නැහැ. පන්සලෙන් එහා පැත්තේ තමයි රේඩාර් පද්ධතිය තියෙන්නේ. ඉතින් මේ පැත්ත වීඩියෝ කරන්න එපා කිව්වා. ඉස්සර මෙතනට එන ඩිෆෙන්ස් එකෙන් අවසර ගන්න ඕනෙලු. හැබැයි දැන් නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකා රජයේ සහ රටේ සන්නද්ධ හමුදාවන්ගේ sannivedanaya හසුරුවන අධිආරක්ෂිත රේඩාර් පද්ධතියක් මේ කන්ද මුදුනේ තියෙනවා. අන්න ඒක නිසා තමයිලු මෙතනට අතිශය අධිආරක්ෂිත කලාපයක් විදියට හඳුන්වන්නේ. මේ තියෙන්නේ ලංකාවේ උසින්ම පිහිටලා තියෙන තැපැල් පෙට්ටිය. මේක මුහුදු මට්ටමේ ඉඳන් අඩි 8200ක උසින් තමයි පිහිටලා තියෙන්නේ. වෙනදට මීදුමෙන් වැහිච්ච මේ තැන අද මීදුම නැති නිසාම සමනල කන්ද ලස්සනටම පේනුණා අපිට එදා. පිදුරු තලාගලෙන් පල්ලම් බැහැගෙන අපි එනවා අපහු නුවරඑළිය ටවුන් එකට.
ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5 වගේ දුරකින් තියෙනවා ශාන්තිපුර කියලා ගමක්. ශාන්තිපුර ගමේ තමයි අපි දැන් මේ ඉන්නේ. අපි ගිහින් බලමු ශාන්තිපුර ගමේ අපි අද මොකද්ද බලන්න යන්නේ. ටිකට් එක ගනිද්දි 300ක ටිකට් එකක් ගන්න. එතකොට උඩ තට්ටුවටම යන්න පුළුවන්. අපි ඇවිල්ලා තියෙන ලංකාවේ උසම ගමට. ඒ කියන්නේ ශාන්තිපුර ගමේ ඊගල්ස් අයි view point එකට. මේ ඊගල්ස් අයි view point එක 360 view එකක් තියෙන view point එකක්. මේක හදලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්. නුවරඑළිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 6ක් වගේ පොඩි දුරක් තමයි මෙතනට තියෙන්නේ. හරිම ලේසියි හොයාගන්න. ඊගල්ස් අයි view point එකේ ඉඳන් අපි මෙතනින් නවතිනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු නුවරඑළිය අපි ඊළඟට කොහෙද ගියේ කියලා.